යාළුවනේ දැන් අපි ඉවස්ගේ බයිසිකලේ මොඩිෆයි පාරක් දාන්න යන්නේ. අද රෝඩ් කරනවා. දැන් දෙකක් දාලා ඉවරයි. ටේප් ගන්න ටික ඉන්නේ අපේ අනිත් එක්කෙනා බයිසිකලේ අයිතිකාරයා. ඔයගොල්ලෝ දකින්නද ෂෝට්? බයිසිකලේට හදලා තිනවා. මේ තියෙන අනිත් එක. මම ඒක නෙවෙයි කරලා කලර් ලයිට් එක ගහපන් කියලා. පත්තු කරලා පෙන්නන්න. මම දැක්කේ. පොඩ්ඩක් ඉන්න. මේක නම් ලස්සන. මේක ටිකක් ටේප් කෑලි ටිකක්. මේක අල්ලගන්න චරි. මම කපන්න. දැන් මේ ගලුව නැත්තම් බැට්ටි ගන්නවා. ගලුවෙත් නෑ යාළුවනේ. ගලුවල පැත්තට යස් මේක උඩට දැම්මා. පල්ලෙහාට ගල්ලා තද කරන්න. නැත්තම් මේ මෙච්චර ලොකු කෑලි මොකටද? ඇයි විසිකලේ? අයියෝ. පොඩි කෑල්ලක් ඕනේ. අබ්බලම යාළුවනේ මේකට ස්විච් එක හදුවා. ඉතින් අපි තුන් දෙනා සල්ලි එකතු කරලා මේ හෙල්මට් එකකුත් ගත්තම ඔයගලන්ට පෙන්නන්න. මේ තියෙන එක. අයි බංචාර තුඹට මේක සුද්ධ කරන්න කිව්වා නේද මන්ද? ඈ? සුපිරියක් තමයි. අයියෝ. ඊවස් මේ ටේප් කෑලි ටිකක් අල්ල දෙනවා මුත් එක්ක බෑ. හරි මම චාරිත් එක මරව දෙන්න ඔය අල්ලගන්න. මාව කපනවා මගේ අතේ සීන් එකක් දාන්න හැබැයි. මුගේ අතේ ඉන්නේ නැත්තම මේ බලපන්. ඔයනේ ටේප් එක හොඳට. අපි දැන් ඉන්නේ ඊවස්ලා ගෙදර. ෂෝට් එක නැති වෙනවා. ඒකනේ ටේප් පාන ගන්නේ ෂෝට් එක නැති වෙන්නේ. එදෙන් එකක් ගලේ වුණා ෂෝට් එක නෙමෙයි. ගලවල එකට ගියාම ෂෝට් එක. අයි මට එක දවසක් වුණා මගේ බයික් එකට ආවේ. ගින්දර බන්නේ එතන. මේක නම් ලස්සන අරකට වඩා. ඔව් ඒක ටයර් එකටත් දෙනවා. කාරකට අන්නේ දෙකක් ඉවරයි. තව තියෙනවා. දුවනේව තියෙනවා නම් අරගෙන ඉන්න. දෙකයි දාන්න තියෙන්නේ. දුවනවා වගේ. මේක හරියන්නේ නැහැ. මේකද ඊට පස්සේ. මේකෝ. ඊළඟට මොකක්ද? බැටරිය වැඩ දිනනවා. බැටරි මදි වෙන අරක මේ මෙතන තව එකක් තියෙනවා. ඔක හරියන්නේ වදින්නේ. වදින්නේ නැද්ද මේ අලුතෙන්? ඒක බහැලා. බැහැලා? ඔව්. මේ අල්ලන්නේ. මොදුරු ගයිස්. පත් වෙන මේක. තවත් කොළ පාට එකක් තියෙනවා. මේ බලන්න යාළුවනේ. පිස්සු හැදිලා තියෙන්නේ. මේක ගලවන්න. මොකද්ද? මේක රැළ ගලවන්න දිවස්. බැටරි. ගලවන්න. මෙතින් අපි බෝල් ගන්න බැට් එක. 3000 වුණා බැට් එක. දිවස් මොකද්ද වැඩක් කරනවා?
පොඩි බල්බ් එකක් පත්තු කරන්න යනවා ඊයස්සේ. චාරිත් මෙතන ලී කෑල්ලක් ගලවන. එතන බයිසිකලේ ඔව් යාළුවනි. ගපි. ඊ චාරිතර ස්පීඩ් එක තියනවා නේ. ඔබ දැම්මද බං? චාරිත් නේ පොඩ්ඩක් අරගෙන. මාල. ඒ අනෙක් කතර පොඩ්ඩක් කරන. මං ගානේ. උන් කළා තිබි. උන් කළා දින් තා. මොකද ඒක පත් වුණාද? වාලක සුද්ද. ඒකට කහ පාට ගලන්න. කහ පාට එක්ක හින්දාලා. දෙක මෙතෙන් දාගන්න එපා නේද? ඔන්න. මෙතන. ඔන්න එහෙමලු. අන්න කොහොම හයි කරලා තිබ්බා. හැබැයි මේක බැජ් එක වැහෙනවනේ. බැජ් එක වහන්න එපා. මෙතනින් දෙන්න. එතනින් බැටරි කොහෙන්ද දාලා? බැටරි මෙතනින් අල්ලමු. අහපන්කෝ. ඒ පාට ඒක හරියන්නේ මෙහෙම කරු. මේක මෙතනින් අලවන්නෝ. දිගට අලවලා මෙතනින් බැටරිය ගියේ. බෑ ඊට පස්සේ ඇලවෙන්නේ. මෙහෙම දුන්නා වැටෙනවා. ඒකයි මෙහෙම දෙන්නේ. පාපන්ත බැජ් එක. ඉතින් ඒත් එක මෙතන එතන සුදු එක. සුදු එකට අලවන්න බැටරියක් ගලවන්න ඕනේ. බැටරි මදි අර. හරි මං ගලවන්න පස්සේ. ඔව් දෙකක් මාත් ගාඩ් එක උස්සලමනේ බන් තියෙන්නේ මෙච්චර මෙහි උඩ බදින්නේ නෑනේ බං. අලවන්නේ කොහොමද කියනවකෝ? ඇයි බැරි? මෙතනින් මේක දීලා බැටරි හලන්න. උඩින්ද? ඉතින් බැටරි වයර් එක මෙහෙම තිබ්බා. බැටරි මෙහෙම දාන්න. අයියෝ තඩි මොලයක් නෑ ඉතින් මෙයාට මේ පේනවා නෑ. හරි. ඔබ මේකට JBL එකකුත් අය කරා ගයිස්. ඒක ටිකක් වැඩ නැති වෙලා තින්න අනේ මම. ඔබ උනාට ඒක නම් වටිනවා ගොඩක්. පොඩ්ඩක් ඉන්න බලන්න ඔහොම මේක වැඩද කියලා බලන්න. මං හිතන්නේ වැඩ නැහැ. වැඩ නැතුව ඇති. මේක වැඩ නැහැ. මෙතනින් අලවන්න කොළ පාට එක. කොතනින්? මෙතන. බැටරිය දෙන්න ඕනේ හැබැයි. ඒක කහ පාට එක නේද ගත්තේ? නෑ මේ මෙතනටනේ කහ පාට එක. මම නැත්නම් මේක මෙතන අලවන්න. ඒක නෑ හැබැයි පොඩි ඒක. ඒක නේද? අර බැටරිය දෙන්න. බැටරි මේක ගලවමු. අපරාධද කො? අදුරුව පොඩි චරිත් මේක ගලවනවා JBL එකත් එක්ක. අයියේ නෑ මේක වැඩක් නෑනේ. කො? JBL අර සීට් උඩින් තියෙනවා. රබර් බෑන්ඩ් ටික අරන් මේ මට දෙන්න. ඒ කහ පාට එක මෙතනින්ම අලවන්නයි. එතකොට එක බැටරි ලයිට් දෙකක් පත්තු කරගන්න. කහ පාට මෙතන. පාපන් ඉතින් බැටරිය බහින කහ පාට එක මෙතනින් දාලා ඒකට එක බැටරියක් දාන්න. මෙතනින්. ඔව් ඒකයි උඩ එකට එක බැටරියක් දාන්න. මොකක්? එක බැටරිය. එක බැටරියක් දැම්මොත් දෙකටම වැඩි වෙනවා ඔයි. කට පියා හිටපන්. යෝස්ගේ ආසාවනේ උගෙන බයිසිකලේ එන බැටරි දෙයක් දාන්න. නෑ කමන්නේ. නෑ නේද? කොහොමද එළිය මදින ඉන්නම බැටරි බයි. ඔය බෑ ඒක ඇත්ත. මෙහෙම දෙන්න. තල් මේක සීට් උඩින් තියෙන තිබ්බනේ. මේකත් ගලවනවා. අනේ ඒක තියන්න. ඒක තියන්න. ඔඩි එතනින් ලයිට් එක මම කියන්නේ හිටියේ. ඕකනේ මේ කොළ පාට එක. කොළ පාට එක. කොළ පාට එකෙන් එහෙනයි ගලවන්න ඕනේ. මට එතකොට අර ලයිට් එක දාන්න බැරි වෙනවා. මොකද? මේ ගලවන්න. අය ගලව. ගලවලා ඔතනට බැටරිය දාන්න. ඒක තමයි. එනක් ගලවන්න ඕනේ මෙතනින් තියමු. ඔහොම තියලා අර ලයිට් එක දාන්න වෙන්නේ. උන් ලයිට් එක. දැන් ගලවපු එක. ඔව් ගලවන්න. වැඩ. ඔක්කොම වැඩ. මම වැඩ නැහැ. ගේන බයිසිකල් හදන්න. අඩේ මේක කනාලිය. කොහොමද? මේක දාන්නේ මෙතනින්. උදේ කහ පාට එක. ඕක දාන්නේ මෙතන. එක බැටරිය. එක දාදී ලයිට් දෙන්නේ නැද්ද? මේ එතකොට මේක මෙතනින් කපලා මේ පැත්තෙන් ලයිට් දෙක මෙතකොට දෙත හැකියි. එහෙම බෑනේ. ඇයි බැරි? අනේ ඔය මොකද්ද මම නම් දන්නේ. හරි. මම දන්නේ. එකම ලයිට් එක තිබ්බනම් මේ වාරේ බලගෙන මහන්නේ. අපලන්නේ. එහෙම කැතයි.
පොඩි ගලන්න කොතන දාලන්න උතන අලවන්න බෑනේ ඉතින් මාද ගොඩුවන්නේ මෙයා ඉස්සා වාඩි කර පොඩි වාඩිය මේ කොහෙන්ද අලවන්නේ අන්ත අම්ම දන්නවනේ ඉන්නු කියලා නෑ අම්ම ඉහස් කී දන්න දන්නවයි මේ නිකන් මේ විහු කරගුවා නම් හරි මේ ඕ දරවද ඔයාලට පේනවට වැඩිය මෙතන නම් ගොඩක් තියෙයි යාළුවනේ ලයිව් හරිතුවගේ මෙතනත් එකක් දෙවද එපා යට අපිට අලවන්න තැනක් නැතුව ඉන්නේ එපා ඕනස් දෙක දෙක ගවන සිග්නල් ලයිට් විදිහට හදන්න තිබ්බ සර්කිට් එකක් තියෙනවා චරිත්ලා මේ දෙපැත්තෙන් ගවන සිග්නල් ලයිට් හදන්න තිබ්බ තාත්තලා සිග්නල් ලයිට් හදන්න තිබ්බේක සුපිරියට ඕන්න මේ මෙතනින් දා මේ මෙතනින් කියව විදිහට හදමු ඒ මෙතනින් හදමු සුදු පාටක් ගහලා ඉන්න මුලින් සුදු පාට මෙතන සුදු පාටකටයි කොළ පාටකට එහෙන එකක් දෙන්න වෙනවා සුදු පාට කොළ පාට ඔව් මේකට වෙන මේ ඩබල් ටේප් එකත් එක්ක ගහලා දාන්න මෙතනින් පොඩි ඒක වැහෙනවද මෙතනද වෙන්නේ මෙතන එතකොට අර වැහෙන මොකද ආරෝ මොන්ටේරෝ කියලා තියෙන එක ඒක ඕනේ අලවන්න ඒ ලයිට් එක පත් වෙනවනේ ඔව් එළිය එන බලනවා පොඩි බැටරිය දාලා ඔව් බැටරිය මොකද වැඩේ නෑ ඒක වැඩ තිබ්බා මේ පැත්තේ තියෙන්නේ වැඩ ඒක නම් සැරටම එළිය N160 එළිය වගේ මෙතනින් දෙන්න එතන එපා එතකොට ලයිට් එක මේ බැටරිය වෙනවා ලයිට් එක ලාට ඒක මෙතන පිටිපස්සේ හංග බෑ ඊට පස්සේ නෑ මෙහෙම තියලා වටින් ගිනිය වයර් දෙක වයර් එකක් ඕනේ මෙතනින් හදන්න මේ බලන්න මේ වයර් අනිත් ඕක බෑනේ හරි පාඩුයි ඇයි බැරි කෑනු ගහ ඔදයක් වෙන්නේ බැරි මදි හදන්න බෑද වලියක් යන්න හදන්න මෙතන ඔදෙන් ටීප් කපපංකු බං ඔය මේ හරි තල්ලගෙන හරියට මේ ඔය ටේප් එක මුලින්ම දැන් බැක් තියලා ඔය ටේප් එක මේදි ඕ හරියට අයියෝ ඊළේ ලයිට් එකක් තියෙන ගලවලා ගන්නමු ඔව් ඔව් මන් ස්විච් එකට වැඩ මේ කපන පොඩ්ඩ බෙන් යන්න පොඩ්ඩ කපන ඉරුනේ බුදුද සුදු කියලා කතා කරා මොකද අයින් කරා දැන් මම අල්ලපන් උදව් දෙනවා චරිත් මොකද ඉඩියෙක් ගන්න බෑ ඉඩියෙක් ගන්න යනෙත් ගොඩක් කැප වෙනවා අතුරුකෝ මොනවා හරි අරන් දෙන්න ඕනේ දෙන්න මේ බලන්න අපි පගාවට වැඩ කරනවා කියලා ඉතින් දැන් එපා ඕනේ දැන් මේක කෑයි ගහපුවා එපා ඔබ චරිත නම් ඕනේ වගේ ඇයි එන යාළුවනේ මං ගෙදර යන්න හදන්න මට කතා කරලා බයි බයි තේයක් ගියා අපි දෙන්න විතරයි ඉතුරු කමන්නේ මේ කොහොම හරි ඉවරයක් කරමු මෙයා දන්නවා හොඳට මම යන නෑ විශ්දුද මම යන්නේ බය කරන්න එපා හදමු ඉතින් එන්න මේක අල්ලගන්න මං හදන්න කරනවාකෝ පොඩි ටේප් කට් මේව කරපන් ඌ මේක හදලා නේ බං ගියේ මම බලන්න
මේක ඕගොල්ලන්ට අපි හදලා වීඩියෝ එක අනිත් එක ගේන්නම්. අපිට දෙන්නෙක් ඉන්න නිසා කැමරා කරන්න අමාරුයි. අපි අපි මේක හදලා ඉම්මන්ට ගේනවා. කරුවල වැටිලා තියෙන්නේ. අපි ඉතින් රැය වෙලා ඉඳන් මට ගෙදර යන්නත් ඕන. අපි ඉතින් මේක විතරයි හයි කරේ. ඔව් ඉතින් හරි දුකයි. පොඩ්ඩක් ඉන්න කැමරාව අනිත් පැත්තට අරගෙන. ඇත්තටම බොරුවක් කිව්වේ තව තියෙනවා හරි සෙට් කරමු. උඹ අර පිටිපස්සේ තියෙන. තව ගොඩක් තියෙනවා. ඉස්සරහ ලයිට් එක තමයි සුපිරියටම ආවේ. ඉතින් මේක තමයි ලයිට් සුපිරියට ඇවිල්ලා තියෙන්නේ. අනිත් යාළුවා ගියා. එයා ගොඩක් උදව්වක් කළා ගියේ. ස්පීඩ් ඇවිල්ලා තියෙන බයික් එකේ. තව ලයිට් තියෙනවා. පිටිපස්සේ දාන VIP එක. දැන් නම් කොහොම සුපිරි. ලස්සනද කියලා කමෙන්ට් එකක් දාලාගෙන යන්න. චරිත් සුද්දා තමයි ගොඩක් උදව් කළේ. මම නම් ඉතින් වීඩියෝ මෙන්න මේ හරියට පේන්නෙත් නැහැ ඉතින් ඌව. අරයා ගියා එයා ගෙදර ඇති. සුපිරි නේ ඉතින්. අපි දැන් වීඩියෝ එක අන්තිම හරියට ඇවිල්ලා තින්නේ. මේ එහෙනම් අපි යනවා. දැන් අපි ගෙදර වලට යන්න හදන්නේ. බයි ගායිස්.